ඉතින් සුබ දවසක් වගේ ආදරණීය යාළුවනේ. මේ වීඩියෝ එක කරන්නේ මගේ පළවස්ලා හැමෝටම නෙමෙයි මේ පල්ලේ මල්ල මගේ කොට්ටාසේ මම නියෝජනය කරන කොට්ටාසේ අයට මේ පහුගිය දවස්වල දකින්න ඇති රට ජාතිය වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් මාර විදියට කැපවීමෙන් පාරට බහැපු සෙට් එකක් හිටියා මේ පල්ලමල්ල මම දකින දේ තමයි මම නිතරම කතා කරන්නේ. මම ඔය ලොකු දේවල් රටේ ආණ්ඩුව කරන දේවල් එහෙම කතා කරන්නේ නැහැ නේ. නිකන් ලොකු වාත්‍යංශවල කරන ජනාධිපතිතුමා කරන දේවල් වැඩිපුර කතා කරන්නේ නැහැ නේ. මොකද මම ඒක දන්නේ නැහැ නේ. මම ගොඩාක් දුරට කතා කරලා ගමේ ප්‍රාදේශීය මට්ටමේ සාමාන්‍යයෙන් මට දකින්න මම මේ දකින දේවල් තමයි මම දාන්නේ. එතකොට මං ඇතුළු මාත් එක්කව රට ජාතිය ආගම වෙනුවෙන් මාර කැක්කුමකින් පාට බෑපු කට්ටියක් හිටිය පහුගිය කාලේ පුරාටම. ඉතින් මේ කියන්න ඕන දේ අසනීප තත්ත්වෙන් ඉන්නේ. කියන්න ඕන දේ තමයි මේ දැන් ඔය මේ පල්ලමල්ල කොට්ටාසේ අපේ ආදරණීය ඒ අර රට ජාතිය වෙනුවෙන් හැංගීමෙන් කැක්කුමෙන් ආපු පිරිස දැන් ශ්‍රී නාලන්දාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍ය ලයිලයියේ සෝදානම් වෙනවා. දැන් මම ගිහිල්ලා ආවේ. දැන් ඊයේත් මම ගියා. ඒකට මම දැක්කා ඒ අර එදා පහුගිය කාලේ රට ජාතිය ආගම වෙනුවෙන් බෙනී ඉන්නවා කියා මාරු විදිහට කැපුවා. මාත් එක්කම පාට වැලා අරගල කරපු හරේ වේ කියපු ඒ අර උද්‍යෝගයෙන් හිටපු අයගේ මුණු දකින්න නැහැ ඒතල. එතකොට ඒ අය මම ඇතුළු ඒ කණ්ඩායම විසින් කියපු මේ කට්ටිය එපා, මේ කට්ටිය මේ ගමට ආදරේ නැහැ, රටට ආදරේ නැහැ, ආගමට ආදරේ නැහැ, ජාතියට ආදරේ නැහැ කියලා කියපු. හැබැයි මම ඇතුළු කිව්වට මම මේ දේවල් කිව්වේ නැහැ. මගේ ගෙවල් වලට ගියා වලට මම කවුරුවක් කර විවේචනය කරලා නැහැ. මුළු ගමේම පක්ෂ විපක්ෂ සියලුම දෙනා මාත් එක්ක සහයෝගය වැඩ කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන විපක්ෂයේ නියෝජනය කරපු මන්ත්‍රීවරු දෙදෙනෙක් කියලා දෙදෙනාමත් මාත් එක්ක සහයෝගයක් වැඩ කටයුතු කරනවා. ඒකට කතා කරනවා, උදව්වක් ඉල්ලුවා පස්සේ දේ අනිවාර්යයෙන්ම කරලා දෙනවා. හරි දෙයට. එතකොට එම් දේශපාලන මතවාදීව එම් කිසිම ගැටලුවක් මාත් එක්ක කිසිම කෙනෙක් නැහැ. ඒ නිසාමයි මම මේ වගේ වීඩියෝ කරන්නේ. මොකද මේ ඒවා කියන්න ඕනේ. අපි සාධාරණ වෙනවා නම් හැමදේම සාධාරණ වෙන්න ඕනේ. ඒතර අපි එදා ඒ කට්ටිය අපේ කණ්ඩායම විසින් ඒ කට්ටියදී විවේචනය කරා මුන් හොඳ නැහැ මෙහෙම කියලා. නමුත් අන්න එදා හොඳ නැහැ කියලා රට ජාතිය ආගම වෙනුවෙන් කැක්කුමෙන් එන විදියට ඇවිල්ලා හඬ නගපු කට්ටිය කිසිම කෙනෙක් දකින්නේ නැහැ. අද මේ ගම